මේ දවස්වල මම පොඩ්ඩක් කතා කරන්න පොඩි සංවේදී මාතෘකාවක් LGBTQ ප්‍රජාව ගැන. ඉතින් මේක කතා කරන්න කලින් මම ඔබ ප්‍රශ්නයක් අහන්නම්. අපි කොහොමද ගැහැණු එක්කෙනෙක් සහ පිරිමි එක්කෙනෙක් හඳුනගන්නේ? පෙනුමෙන්. දැන් ඔබට පේනවා දැන් මාව ඔබට පේනවා පිරිමි ස්වරූපයක්. ඔබට පේනවා පිරිමි ස්වරූපයක් හඳුනගන්න විදියක් ඔබ පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා. හරි පිරිමියෙක් කියලා කියන්නේ කලිසම් බඳින්න කලින් ෂර්ට් අනිත් පොඩ්ඩක් අවුලක් තියෙනවා. මේ විදිහට හිටන්න කොණ්ඩේ කොටර කපන්න ඕන. ඒ වගේ අපි දන්න අපි ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. පිරිමි කියලා කියන්නේ මෙන්න මේ වගේ කොටස. ගැහැණු කියලා කියන්නේ මෙන්න මේ වගේ කොටසක්. කොණ්ඩේ දිගයි. එයාගේ ලය කොටස මේ විශාලම තිබෙනවා. ඒක නැත්නම් එයා කුල පලන. එතකොට මුනේ රැවුල වෙන්නේ නැහැ. එතකොට හරි පිරිමි එක්කනට වගේ ශවි ශක්තිය අඩුයි. ඒ වගේ අපි කාන්තාව අඳුනාගන්න යම්කිසි ලක්ෂණ ටිකක් තියෙනවනේ ශාරීරික විදිහට. ඉතින් ඔකට අපි සාමාන්‍යයෙන් අපි පොඩි කුඩා කාලේ ඉඳන්ම අපි අපේ සංස්කෘතියෙන් අපි ලැබිච්ච දෙයක් උනේ අපි ගෑනු සහ පිරිමි කියලා ලෝකේ ඒ වගේ බෙදීමක් තියෙනවා. ඉතින් ඒවා අඳුරගන්න විදියකුත් තියෙනවා. එතකොට මොකක්ද මේ LGBT කියලා කියන්නේ? එතකොට ඊට වඩා වෙනස් කොටසක්. ඊට වඩා වෙනස් ප්‍රජාවන්ත. මොකක්ද LGBTQ කියලා මේ කට්ටිය කතා වෙන්නේ? හරි අපි බලමු ඒක එහෙම LGBTQ කියලා කියන්නේ කවුද කියලා. LGBTQ කියලා කියන්නේ මේ අකුරු ටිකක් තියෙන මේක තව අකුරු දෙකක් එකතු වෙන්න ඕනේ LGBTQ සහ A+ කියන්නේ LGBTQ A+. ඔය ටික එකතු වෙනවා. මේ අකුරු වලට එක එක තේරුම් තියෙනවා. L කියලා කියන්නේ ලෙස්බියන් කියන එක. දැන් සාමාන්‍ය කාන්තාව විරුද්ධ ලිංගිකයෙක්ට ආකර්ෂණය වෙන්නේ පොදු පිළිගැනීම තියෙන්නේ. එහෙම නෑ මේ කාන්තාවක් ඉන්නවා. සමහර කාන්තාවක් විදිහට ශරීරයෙන් අපි අර කිව්වේ අඳුරගන්න විදියක් තියෙනවා. ඒ කාන්තාව ශරීරයක් තියෙන කාන්තාව තවත් ගෑණියෙක් එකට තමයි ආකර්ෂණය වෙන්නේ. ආකර්ෂණය වෙනවා කියන්නේ ලිංගික වශයෙන් ආකර්ෂණය වීම, ආදරයේ විදිහට ආකර්ෂණය වීම, එහෙම නැත්නම් ලිංගික වශයෙන් මෙයාගේ කැමැත්ත තියෙන්නේ කාන්තාව. ඒතර එයා පිරිමි ගැන එහෙම අර සාමාන්‍ය විදිහට පිරිමි ගෑනු අතර තියෙන හැඟීමක් එනවා වගේ එහෙම හැඟීමක් එන්නේ නැහැ. එයාට හැඟීමක් එන්නේ කාන්තාව සම්බන්ධයෙන් විතරයි. ඊට පස්සේ G අකුර එන්නේ. G කියන්නේ ගේ කියන කොටස. ගේවයි. ගේ කියලා කියන්නේ පිරිමි ස්වරූපයෙන් පිරිමි. එයා කතා කරන විදියත් පිරිමි, පෙනුමත් පිරිමි, ඔක්කොම පිරිමි. නමුත් තවත් ඒ වගේ පිරිමි කෙනෙක්ට තමයි යාගේ හැඟීම සහ යාගේ ආශාව තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා LGB. කියන්නේ B අකුර. කියන්නේ බයිසෙක්ෂුවල් කියලා. සමහර කොටසක් ඉන්නවා මේගොල්ලෝ පිරිමි කෙනෙක් කියලා. මෙයා පිරිමි කෙනෙක් වෙලා මෙයා පිරිමි කට්ටියටත් කැමති, ගැහැණු කට්ටියටත් කැමති. සෙක්ෂුවල් විදියට සහ ආදරය කියන කොටසම මේ දෙකම ආශ්‍රය කරනවා ඒගොල්ලෝ. ආශ්‍රය කරනවා කියලා කියන්නේ සෙක්ෂුවලි ඒගොල්ලෝ ඇට්‍රැක්ට් වෙන්නේ, ආකර්ෂණය වෙන්නේ ඒගොල්ලෝ ඒ කොටස් දෙකටම. ඒගොල්ලන්ට අපි කියනවා බයිසෙක්ෂුවල් කියලා. හරි. එහෙම පිරිසකුත් මේ සමාජයේ ඉන්නේ. ඉතින් අනිත් කොටස T කියන කොටස. ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා. ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා කියන්නේ ඔයා හිතන්න පිරිමි ශරීරයක් තියෙනවා. මේ පිරිමි ශරීරය තුල එයා හිතවිලි එයා අදහස් කරන්නේ එයා හිතන්නේ එයා ගැහැණු කෙනෙක්. ඒතර පිරිමි ශරීරයක් එයාට තියෙනවා. නමුත් එයාට හිතින්ම ගැහැණු කියන ආකල්ප ඒකට විතරයි එයාට ඇති වෙන්නේ. ඒකට කියනවා ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා. ගැහැණු කෙනෙක් කියනවා එයාට තියෙන පිරිමි හැකියි. ඒක හරියට දැනෙන්නේ මේ වගේ යා හිර කූඩුවක පුටු වෙලා ඉන්නා වගේ තමයි දැනෙන්නේ. ඒ කියන්නේ ඔයා හිතන්න දැන් ඔබ සාමාන්‍ය පුද්ගලෙක් නම් නමුත් ඒ වගේ දැන් පිරිමි ශරීරයක් තියෙන කෙනෙක් කියලා හිතන්න. නමුත් ඔබ හිතන්නකො ඔබ ගිහිල්ලා කාන්තා ශරීරයක ජීවත් වෙනවා කියලා. ජීවිත කාලෙම කාන්තා ශරීරයක ජීවත් වෙනකොට ඔබට කොහොමද දැනෙන්නේ හැඟීම ගැන හිතන්න. ඉතින් එහෙම නැත්නම් ඔබ කාන්තාවක් නම් ඔබට ජීවිත කාලෙම පිරිමි ශරීරයක් තුළ ජීවත් වෙන්න කොට ලැබෙන හැඟීම ගැන හිතන්න. ඔබට ට්‍රාන්ස්ජෙන්ඩර් කියලා. එහෙම කොටසක් ඉන්නවා. හරි. මං හිතන්නේ සමහර විට මේ ගැන හැඟීමක් සමහර අයට මේ ගැන අවබෝධයක් නැති වෙයි. ඉතින් එහෙම කොටසක් ඉන්නවා කියලා මං හිතනවා ඔබට දැන් අවබෝධයක් ලැබෙයි. ක්වෙන් ක්වෙන්ෂනින් කියලා කියන්නේ මෙයා තාම මෙයාට හිතාගන්න බෑ තමන් මොන ජෙන්ඩර් එකට අයිති කියලා. ඒකට එයා පිරිමිද ගැහැණුද එයාගේ ශරීරයේ වෙන ස්වභාවයක් එන්න පුළුවන්. නමුත් ඇත්තටම මෙයා හිතාගන්න නෑ එයා මොන ගණයට අයිති කියලා. ඒක තමයි අපි ක්වෙන් ක්වෙන්ෂන් කරන හැමෝටම මෙයා ප්‍රශ්න කරනවා මොකක්ද මගේ ජෙන්ඩර් එක කියලා. ඒ ඔරියන්ටේෂන් එක යාට තාම හොයාගන්න නෑ. ඒව කොටසක් මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒක සමහරට අද තමයි ඔයගොල්ලෝ දැනගන්න වෙන්න පුළුවන්. ඒ කියලා කියන්නේ ඒසෙක්ෂුවල්. ඒ කියන්නේ එයා තාම අලිංගිකයි. ඒකට කිසිම ලිංගික හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක මේ ආගමික අධ්‍යාත්මික අවබෝධයක් මත ඇති වෙන ප්‍රහාණය කිරීමක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙයාට ස්වභාවයෙන්ම මෙයාට කිසිම ලිංගික හැඟීමක් ඇති නොවන.
හරි එම් පිරිසකුත් ඉන්නවා. ඔබ පුදුම වේ සමහර විට. නමුත් එහෙම පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා. ඊට පස්සේ ප්ලස් කියලා තියෙනවා. ප්ලස් කියලා කියන්නේ ඒ කියන්නේ ඉදිරියට යනවා කියන එක. ප්ලස් කියලා කියන්නේ එතන තියෙන්නේ පෙනිසෙක්ෂුවල්, ඩෙමිසෙක්ෂුවල් නැත්නම් නන් බයිනරි වගේ කොටස් කීපයක් අපේ සමාජය අද වෙනකොට මේ සමාජය තුළ බිහි වෙනවා. විශේෂයෙන් බටහිර සමාජය තුළ ලංකාවේදත් අපි දැකලා තියෙනවා. ඒකේ යාගේ ලිංගික දිශානතිය තියෙන වෙනස්ම විදිහ. එයාගේ ලිංගික දිශානතිය අපි කියමුකෝ එයා නන් බයිනරි කව් කියලා කියනවා. එයාගේ ලිංගික දිශානතිය තමයි හරයි කියන එක. හරි ඒ වගේ. නැත්නම් වෙන දෙයක් වෙන්න පුළුවන්. එයා තමයි තෝරගන්නේ එයාගේ ලිංගික දිශානතිය මම මෙහෙම කෙනෙක්. අපි හිතන ගෑනු පිරිමි එහෙම නැත්නම් අර LGBTQ කියන කොටසටම ආවොත් එකක් තමයි එයා තෝරගන්නේ. වෙනම එකක් තමයි එයාගේ ලිංගික හැඟීම් සහ ලිංගික ආකර්ෂණය තියෙන්නේ. ඉතින් ඒගොල්ලන් අපි කියනවා ප්ලස් කියන කොටසේ නන් බයිනරි වගේ ඒ වගේ නම් ටිකක් තියෙනවා. ඉතින් මේකෙන් ඔබට මොකද හිතෙන්නේ? ඉතින් ඔබට දැන් තේරෙනවා නේද? සමාජය තුළ අපි සමහර දේවල් ගැන අපි දන්නේ අපි ගැන විතරනේ. ඉතින් අපේ තියෙන අපි හිතනවා අපි මේ අපේ පිරිමි කෙනෙක් විදිහට ඉපදුනාට පස්සේ අපි ගෑනුවෙක්ට ආකර්ෂණය වෙනවා. අපි හිතන එහෙම කොටසක් විතරයි මේ ලෝකේ ඉන්නේ. ඒවත් අපි ගෑනුවෙක් කෙනෙක් විදිහට ඉපදිලා අපි හිතන්නේ අපි මේ එහෙම කොටසක් විතරයි ජීවත් වෙන්නේ කියලා. ඇත්තටම එහෙම වෙනස් වුණු එහෙම ශරීර විදියට එක විදියක් තිබිලා මානසික වශයෙන් එයාගේ හැඟීම් වෙන විදියට වෙන කොටසක් ජීවත් වෙනවා. මොකක්ද මේකට හේතුව? විද්‍යාව තුළ සහ බයෝලොජිකලි මේකට එක එක හේතු කීපයක් තියෙනවා. අපි බලමු එක එක හේතු මොනවද කියලා. තමයි මේක ජෙනටිකලි ඔබ දන්නවා අපි ගෑණියෙක් සහ පිරිමියෙක් වෙන්න අපිට පරම්පරාවෙන් ඉන්න ඕන තමයි අම්මවගේ සහ පියාගේ ඩිම්බ සහ සුක්‍රාණු මත ඒ තුල අඩංගු වෙන ජාන මත එයාගේ ජෙන් එක තීරණය වෙනවා කියලා අපි බයෝලොජිකලි දන්නවා. ඉතින් ඒ වගේ දෙයකින් අපිට මෙන්න මේ ජාන වල කොටස් යම් වන අඩු වැඩි වීම මත සහ හෝමෝන ක්‍රියාකාරීත්වය මත කෙනෙක්ගේ මේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් ලිංගික දිශානතිතා යාගේ කැමැත්ත අකමැත්ත ශාරීරික විදිහට වුණාට සමාජයට වෙනස් වෙන්න පුළුවන් කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ පළවෙනි කාරණාව තමයි ජානමය බලපෑමක් විද හැකි හෝමෝන බලපෑමක් විද හැකි. ඉතින් ඒ සම්බන්ධයෙන් 1973 වගේ ඇමරිකන් සයිකොලොජි ඇසෝසියේෂන් එක මගින් එතෙක් පැවති එක නෑ 1973 දක්වා තිබ්බ මතයක් නිසා ඒ කියන්නේ ඒ දක්වාම මේක හෝමෝසෙක්ෂුවල් කියලා අපි කියනවා. හෝමෝසෙක්ෂුවල් කියලා කියන්නේ සමලිංගිකත්වය කියන්නේ 1973 APA එක ඇමරිකන් සයිකොලොජි ඇසෝසියේෂන් එක මගින් පිළිගැනීමකට ලක් කරා. ඒ දක්වා තිබු හෝමෝසෙක්ෂුවල් කියන ඩිසෝඩර් එකක් විදිහට තිබ්බේ. ඩිසෝඩර් එක කියන එක මානසික ආබාධයක් විදිහට සැලකුව එක 1973 පස්සේ ඉවත් කරා. 1990 වගේ කාලය තුර WHO එකේ මේ සම්බන්ධිතව එක රෝගයක් විදිහට සලකන්නේ නැහැ කියලා LGBTQ කියන ඔරියන්ටේෂන් එක. එතකොට සමලිංගත්වය කියන එක මේ තුල රෝගයක් විදිහට සලකන්නේ නැහැ කියලා මනෝවිද්‍යාව තුල සඳහන් වෙනවා. ජීව විද්‍යාත්මකව මේ වගේ බලපෑමක් ආවම ඒක ඇත්තටම රෝගයක් විදිහට සලකන්න බෑ. පරීක්ෂණයක් තුලින් අපි කියමු ජීව විද්‍යාත්මක ජානමය හේතුවකවත් ඒක යාගරද නෙමෙයි නේ. හෝමෝන ක්‍රියාකර්තාවත් ඒක යාගරද නෙමෙයි. හරි. ඉතින් ওই කියන කාරණා මත ඒ පරීක්ෂණ නිසා නැතලා තියෙන එක ජීව විද්‍යාත්මකව ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. මානසික රෝගයක් විදිහට අපි සලකන්නේ DSM-5 TR කියන අලුතෙන් ආපු නිකුත් කිරීම තමයි මේ වගේ සලකන්නේ. මුල් දවස්වල මේක මනෝ රෝගයක් විදිහට ඒ ආයතන සැලකුවා. APA එකට ඇමරිකන් සයිකොලොජි ඇසෝසියේෂන් එක මෙහෙම වෙන්න හේතුව තමයි ඒ කාල තුල සෑහෙන විදිහට ඇමරිකාව තුල තමයි නොයෙකුත් රටවල් තුල LGBTQ විදිහට ලොකු ප්‍රජාවක් උඩ නැගිලා ඒගොල්ලෝ හඬන ගන්න ගත්ත තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්. ඉතින් අර වගේ ඒක අනුකම්පා කටයුතු වැඩක් ඇත්තට මේ වගේ ප්‍රජාවකට ඇත්තටම අපි බලන්න ඕන විදියක් තියෙනවා. ඉතින් අනුකම්පා කළ යුතු තත්ත්වයක් තියෙනවා. ඒගොල්ලන්ට අයිතිවාසිකමක් තියෙනවා. මේ ඒගොල්ලොත් අපි වගේම මේ ලෝකේ ජීවත් වෙන පිරිසක්. ඉතින් වෙනම සලකන විදිහ කොටසක් නෙවෙයි කියලා සම අයිතියක් දෙන්න ඕන කියලා. ඒ වගේ අගය කිරීමක් එහෙම නැත්නම් ඒක ප්‍රවර්ධනය කිරීමක් නෙමෙයි ඕනේ. ඇත්තටම ඒකට අවස්ථාවක් දීමක් විද්‍යාව තුළ මේක රෝගයක් විදිහට සැලකුවේ. ඊට කලින් නොයෙකුත් කන්වර්ටිව් තෙරපි වගේ ඒ වගේ තෙරපි ක්‍රම භාවිත කරලා නොයෙකුත් අතුරු ආබාධ හට ගන්න ගියා මේක රෝගයක් විදිහට සැලකුණු කාලේ. ඉතින් ඒ කාලේ තුලදී නොයෙකුත් අතුරු ආබාධ ඇති වෙලා ඒක ප්‍රතික්ෂේප වුණා. ඉතින් ඒ වගේ ප්‍රශ්න සහ සමාජයෙන් ඇතිවුණු බලපෑම සහ ඒ ප්‍රජාවගේ හඬනැගීම තුළ මේක ඇමරිකන් සයිකොලොජි ඇසෝසියේෂන් මගින් 158ක ඡන්ද විමසික කියන්නේ 158ක හේතුවට අපිට තේරෙනවා 142ක්
මේකට කැමති වෙන්නේ නැහැ. නමුත් 58% ප්‍රතිශතයකින් මේක සම්මත වුණා. ඉතින් අද වෙනකන් ඒක තමයි පවතින්නේ. හරි. දැන් ඔබට පැහැදිලි ඇති LGBT කියන්නේ කවුද කියලා. හරි. දැන් මෙහෙම එකකුත් තියෙනවා. දැන් අපි LGBTQ කියන ප්‍රජාව ඇත්තටම ඔබට තේරෙනවා ඇති දැන් මේ විදිහට සලකද්දී ජාලනය වශයෙන් මොන වශයෙන් මේ වගේ ආවොත් මේ වගේ ප්‍රජාවක් උපතින්ම බිහි වුණොත් එහෙම මේක අපි අනිවාර්යයෙන්ම යාට ඩයිවර්සිටි එකක්. ඒ කියන්නේ විවිධත්වය පිළිගන්න. අපි ඩයිවර්සිටි එක පිළිගන්න, ඒ ඔරියන්ටේෂන් අපි ගරු කරලා ඒක අපි අනිවාර්යෙන් පිළිගත යුතු තත්ත්වයක්. හැබැයි ওই කාලෙත් එක්ක ඕකට එකතු වෙනවා පිරිස් යම්කිසි පිරිස් වර්ගයක් එකතු වෙනවා. හෝමෝන නැත්නම් ඒ වගේ දේවල් නිපදවන ඖෂධ සමාගම්, එහෙම නැත්නම් වෙන සමාගම්, නැත්නම් වෙන ආයතන, වෙන දේශපාලනික පසුබිම්. ඉතින් මේ වගේ නොයෙකුත් හේතු මත මේක ප්‍රවර්ධනය කිරීමට ගත්තා මෑත කාලේ. ඒකේ මෑත කාලේ ඒකේ කොච්චර ප්‍රවර්ධනය කිරීමට ගත්තද කිව්වොත් මේකට ඇත්තටම අනුකම්පා කළ යුතු කොටසක් ඉන්නවා ඔබ දන්නවා. ඒ කොටසට වඩා මේකට ඊට පස්සේ එකතු වෙන්න ගත්තේ. විවිධ ප්‍රතිලාභ බලාපොරොත්තුෙන් නිසා තමයි මේකට එකතු වෙන්න ගත්තේ. ඉතින් මේකෙදි උනේ ඔබ දන්නවද බටහිර රටවල් වෙන්න පුළුවන්. බටහිර රටවල් අපේ LGBTQ ට නැවතත් අර මුලින් තිබ්බ ඇත්තට කලින් තිබ්බ වගේ නැවතත් විරෝධයක් හටගන්න ගත්ත මේ ප්‍රජාව සම්බන්ධයෙන්. ඉතින් ඇත්තට කනගාටුදායක තත්ත්වයක් වෙලා තියෙනවා. ඉතින් මේක වෙලා තියෙන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේක වාණිජීකරණයේ ලක්වීම, දේශපාලනීකරණයේ ලක්වීම වගේ දෙයක්. මේක ඇත්තටම බයොලොජිකලි ප්‍රශ්නයක්, සයිකොලොජිකලි ප්‍රශ්නයක්, මනෝවිද්‍යාත්මක ප්‍රශ්නයක්, ජීව විද්‍යාත්මක ප්‍රශ්නයක්. ඉතින් ඒක වාණිජීකරණයේ ලක්වීම හෝ එහෙම නැත්නම් ඒක දේශපාලනීකරණයේ ලක්වීම තුලින් වෙන්නේ ඇත්තටම මේ ප්‍රජාවට තමන්ගේ අයිතිවාසිකම් විතරක් නෙවෙයි, තමන්ගේ මානසික ප්‍රශ්න කියන්න කෙනෙක් නැති වෙනවා, තමන්ගේ මානසික ගැටලු වලට යන්න තැනක් නැති වෙනවා, නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා ඇන්සයිටි, එහෙම නැත්නම් ડિප්‍රෙෂන් තත්ත්වයක් ඇති, සියදිවි නසා ගැනීම තත්ත්වයක් ගොඩාක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ හරහා දුන්න ප්‍රසර්ටි පෞෂාබාධ ගොඩනැගිලා තියෙනවා. ඒ හරහා ගොඩනැගෙන වේද ෆෝබියා ගොඩනැගිලා තියෙනවා. ඒ වගේ නොයෙකුත් අතුරු ආබාධ සහ වෙන තැන් වලට මේ සාමාන්‍ය ප්‍රජාවට වඩා මේ ප්‍රජාව තුළ ස්ට්‍රෙස්, ඩිසෝඩර්ස්, ඇන්සයිටි ඒ වගේ තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවය සාමාන්‍ය මිනිසුන්ට වඩා වැඩි. සාමාන්‍ය ප්‍රජාවට වඩා වැඩි ප්‍රවණතාවයක් මේ සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ලොකු කනගාටුදායක තත්ත්වයක්. එතනම එතකොට මේක දැනුවත් කරන්න ඕනේ නැත්te මිනිස්සු. නෑ. මේක අනිවාර්යෙන් දැනුවත් කළ යුතුයි. පාසල් නමුත් දැනුවත් කළ යුතුයි. එහෙම නැත්නම් අධ්‍යාපන ක්‍රමයට අපි මේක කියන්නේ අපි මේ වගේ ප්‍රජාවක් ඉන්නවා කියලා දැනුවත් කිරීම කළ යුතුයි. හැබැයි අපි කළ යුත්තේ බොහොම පරිස්සමෙන්. කියන්නේ පරිස්සමෙන් කියලා කියන්නේ. අපි ජීවත් වෙන්නේ ඩයිවර්සිටි විවිධත්වයක් තියෙන සමාජයක්. අපි කොහොමද මේ වගේ ප්‍රජාවක් ඉන්නවා ඒගොල්ලෝ උදව් කළ යුතුයි. ඒගොල්ලෝ සමාජයේ දිය යුතුයි කියලා අපි සලකන්නේ කොහොමද? එතනදී පොඩි පරිස්සමෙන් මේක අනුගත කිරීමක් කළ යුතුයි. උදාහරණයක් විදිහට මම ඔබට කියන්නම්. කුඩා ළමයින්ට එකපාරම අපි මේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක ගැන හරි එහෙම නැත්නම් මේ LGBTQ ගැන හරි නිදහසක් මගින් එහෙම නැත්නම් අනිසි විදියට ප්‍රොමෝෂන් මගින් අනිසි විදියට මේක උද්දීපනය කිරීම මතු කිරීම සමාජ මාධ්‍ය තුළ ප්‍රොමෝෂන් මගින් පාසල් ළමුන් තුළ කුඩා ළමයන් තුළ ඇති වෙන්න පුළුවන් කන්ෆියුෂන් එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් ඇති වෙනවා. ඒ කියන්නේ යාට කන්ෆියුස් වෙන්න පුළුවන් මම කවුද? ගෑනු දැන් මේගොල්ලෝ කියන මේව ප්‍රජාවක තියෙනවා. ඒතර මට මේ මගේ යාළුවාට පොඩක් කොට ආදරේ හිතෙනවා. ඒතර මම ඒතර ගේ කෙනෙක්. නැත්නම් මම ලෙස්බියන් කෙනෙක්. එහෙම නැත්නම් මට මොකක්ද වෙලා තියෙන්නේ? ඒකේ කන්ෆියුෂන් එකක් ඇති වෙනවා. හරි. ඒ කියන්නේ නිසි වයසක් තියෙන මේ හැමදේම දැනුවත් කරගෙන මනෝවිද්‍යානුකූලව යාට දැනුවත් කළ යුතු වයසක් තියෙනවා. ඒ වයසෙ තමයි ඒක දැනුවත් කළ යුත්තේ. එහෙම නැත්නම් කන්ෆියුෂන් එකක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් ඇති වෙන්න පුළුවන්. එයාගේ ජෙන්ඩර් එක හොයාගන්න බැරුව ඒ ඩෙන්ටිටි ක්‍රයිසිස් එකක් ඇති වෙන්න පුළුවන්. ඉතින් සමාජය තුළ නිතර මේක භාවිතා කිරීම, ප්‍රවර්ධනය කිරීම මගින් ඒ වගේ අතුරු ප්‍රතිඵලයක් උත්වීමට පුළුවන්. ඔබ දන්නවා හැම ආගමක සහ සංස්කෘතිකයෙන් බාහිර මේ සමලිංගිකත්වය කියන එක ප්‍රතික්ෂේප කිරීමක් කරනවා. හරි. ඉතින් ප්‍රතික්ෂේප කිරීමක් කියලා කියන්නේ ඒකට ලොකු අනුබලයක් දෙන්නේ නැහැ. මේ වගේ පොඩි විරුද්ධතාවයක් තියෙනවා. පොඩි මේ විශාල විරුද්ධතාවයක් තියෙනවා. ඕක නිසා ගොඩක් දුරට වෙන්නේ අනුකම්පා ලැබිය යුතු ප්‍රජාවට මේ අවස්ථාව අහිමි වෙලා යනවා. ඒගොල්ලෝ තව තවත් අර ඇන්සයිටි සහ ડિප්‍රෙෂන් මට්ටමට පත් වෙන එක. ඉතින් මේකෙදි ඇත්තටම එහෙම වෙලා වෙන්නේ හේතුව තියෙන මේ ප්‍රජාව නෙවෙයි. ඒකෙන් ලාභ උපකාර ගන්න පුළුවන් ප්‍රජාවක් ඉන්නවා.
එහෙම නැත්නම් ඒකට ඩ්‍රග්ස් විකුණලා ඒතර ට්‍රාන්ස්ජෙන්ඩර් කරන්න පුළුවන් අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය කරන ආයතන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ආයතන වෙන්න පුළුවන්. මේක ප්‍රොමෝට් කරලා මේක අර කිඹුල් කඳුළු හෙන්නනවා වගේ වැඩක් කරනවා තියෙන්නේ. ඉතින් එකක් තියෙනවා. ඉතින් ඒක වෙන්නත් පුළුවන්. තව මම ඔබට කතාවක් කියන්න. බලන්න වෙන්න පුළුවන් අනුවර්තනේ නොවන හැසිරීම. ඒ කියන්නේ දැන් මෙයාට තේරුම් ගන්න බෑ පොඩි ළමයිට එකපාරක් මේ වගේ සමාජයෙන් දැම්මට පස්සේ මේ කියන්නේ සමාජයට ඇත්තටම මේට ඔරියන්ටේෂන් එක සෙක්ෂුවලි යා මොකද ජෙන්ඩර් එක හොයාගන්න බැරි තත්ත්වයක් පස්සේ පස්සේ යාට හිතාගන්න බෑ තමන්ගේ ජෙන්ඩර් එක මොකක්ද. මම කලින් කියලා LGBTQA+ කියන කොටසේ තියෙන්නේ. හරි. මේ වගේ කොටසකට නම් නිතරම ඇදිලා යන්න පුළුවන් මේ වගේ තත්ත්වයක් එනකොට ඒ තමන්ට තේරෙන්නේ නැහැ නේ මේ පොඩි කාලේ නම් ඇහින්න දකින්න ලැබෙද්දි. ඒ නිසා මේක තීරණය කරන්න පුළුවන් සාමාන්‍ය මිනිසුන්ට නෙවෙයි. මේ වගේ LGBTQ කියන හැඟීම් වලින් ඔප පෙළෙනවා කියලා. ඒක අඳුර ගන්න පුළුවන් ඔබට නෙවෙයි. ඒකට තියෙන විශේෂත්වය. ඒකට යම්කිසි ඒ විෂය ගැන ඒ මනෝවිද්‍යාව ගැන දැනීමක් තියෙන්න ඕන. එතකොට ඒකට අවශ්‍ය ටූල්ස් තියෙනවා. ඒ කියන්නේ ඒකට අවශ්‍ය ඒක හඳුනා ගන්න පුළුවන් ටෙස්ට් තියෙනවා. ඒ ටෙස්ට් වලට භාජනය කරලා තමයි අපි අඳුරගන්නේ මෙයාට ඇත්තටම තියෙන ජෙනෙටිකල් ප්‍රශ්නයක්ද, හෝමෝන් ප්‍රශ්නයක්ද. එහෙම නැත්නම් සමහර වෙලාවට තියෙන්න පුළුවන් මේක කුඩා කාලේ ලැබුණු අත්දැකීමක් නිසා. ඒ කියන්නේ උදාහරණයකට මම කියන්නම්. කුඩා කාලේ අපි හිතමුකෝ පිරිමි ළමෙක් කෙනෙක්. මෙයා කුඩා කාලේදී අතවරේ ලක් කරන ඇබියුස් එකකට කියලා හිතන්නකෝ. තවත් පිරිමි වැඩිහිටි පිරිමියෙක් කෙනෙක් ඇබියුස් එකකට කියලා හිතන්නකෝ. අතවරේ ලක් කරනවා කියලා හිතන්නකෝ. එතකොට මෙයාට මේකට ඇඩික්ට් වීමක්. ඒ නැත්නම් මෙයා කිසිම තේරුමක් නැහැ නේ යාට චූටි කාලේ. ඉතින් යාට ඒක නේ හැප්පෙහිමක් ඇති වෙන්න පුළුවන්. ආශාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙයාගේ විරුද්ධ ලිංගික පිරිසට එක්ක සමග ඉන්නවට වඩා මම මෙයාලාත් එක්ක ඉන්න එක මට ගැටීමක් නෙමෙයි ලොකු ප්‍රශ්නයක් නෙමෙයි කට්ටිය මොනවද හිතන්නේ නැහැ ඒ නිසා මගේ මේ ආශාවන් සන්තරපය කරන්න පුළුවන් කියලා හැඟීමක් එන්න පුළුවන් ඉතින් ඒ මතින් ඒකට ඇඩික්ට් වෙලා ඒකට ඇබ්බැහි වෙලා ඉන්න පිරිස තමයි අපිට හම්බෙලා තියෙන්නේ ගොඩක් දුරට මේ සමලිංගික අතර පුරුදු වෙන කට්ටිය අත්වෙන්න කිව්වොත් ඒ කියන්නේ කුඩා කල කුමන හෝ අත්දැකීමක් ලබලා තියෙනවා ගෑනුවෙක් පිරිමියෙක්ට ඒගොල්ලෝ අතරේට හරි මොන හරි දෙයකට ලක් වෙලා එහෙම නැත්නම් වෙන ඇබ්බැවීමට අපි දන්නවා මිශ්‍ර පාසල් වලට මිශ්‍ර පාසල් වලට මිශ්‍ර ගෑනු පිරිමි දෙකම එකට ඉන්නේ නැති දැන් ආයතන වෙන්න පුළුවන් වෙන පාසල් වෙන්න පුළුවන් වෙන තැන් වලට ගියාම මෙයාලට අර විරුද්ධ ලිංගිකයා කට්ටිය හම්බ වෙන්නේ නැහැ. ඒකට මෙයාලට වෙනවා අර තියෙන එකෙන් සන්තරපණය වෙනවා. හරි. දැන් ඔබ දන්නවා ගොඩාක් කොට අපිට ආන්න දකින්න ලැබෙනවා. ඉතින් සාමාන්‍ය පිරිමි පාසල් වල කාන්තා පාසල් වල විතරක් මේක ගතිය පොඩ්ඩක් වැඩි. අර මිශ්‍ර පාසල් වලට වඩා. ඒතර ඒක වෙන්නේ ජානමය ප්‍රශ්න නිසා. ඔව් ඒක ජානමය ප්‍රශ්න නිසාම කියලා අපිට පටු කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඒක සමාජයට අර කියන මම කිව්ව තත්ත්වයක් වෙන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ තත්ත්වෙදී අපිට ඒක කරන්න තියෙන්නේ ඒක මොකද්ද තත්ත්වය කියලා අඳුරගන්න. පැහැදිලිව මේ ළමයි ඉතිහාසයෙන් ගන්න සොයලා බලලා ඒ ජානමය ප්‍රශ්නයක් තියෙන නැත්නම් හෝමෝන් ප්‍රශ්නයක් නැත්නම් පසුව මේ ඇබ්බැහිම ටික අපි බලන්න ඕනේ. ඒක සාමාන්‍ය දෙමාපියන් කරන්න අමාරු තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒකට තමයි මනෝ වෛද්‍යවරු, එතකොට මනෝ විද්‍යාඥයෙක්, එහෙම නැත්නම් මනෝ උපදේශකවරු ඉන්නවා. යාළ ළඟට ගිහිල්ලා මේ තත්ත්වය පරීක්ෂා කරගෙන ඇත්තම ඔබට තියෙන මේ වගේ තත්ත්වයක්. ඒතර ඒගොල්ලෝ උදව් කරනවා ඔබට. මට තියෙන ගැටලුව මොකක්ද කියලා ඒගොල්ලෝ ඔබට උදව් කරයි. ඔබ කොහොමද ඉස්සරහට යන්නේ. ඉතින් ඒ නිසා මොකද මේක මේ තත්ත්වය නිසා සමාජයේ ලොකු මේ ප්‍රජාවට සෑහෙන්න බලාකාරකමක් එහෙම නැත්නම් සෑහෙන්න මානසික වශයෙන් පීඩාවක් ඇති කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ එහෙම නොකළේ. ඒ වගේ තත්ත්වයක ඇත්තටම අපි ඥානමය තත්ත්වයකට පත් වුණාද නැත්නම් ඉන්නේ මොනවද කියන එක ඔබ සැලකේ නොසැලකී. ඒ දෙකෙන්ම වුණා. ඒ තත්ත්වයට පත් වුණාට පස්සේ ඒක මුලින්ම අපි ඒගොල්ලන්ගේ හේතු හොයන්න බෑ. ඒ හේතු හොයලා ඒකට පිළියමක් කරන්න ඕනේ. ඥානමය ප්‍රශ්නයක් නම් අපිට ඒකට කරන්න වෙන්නේ ඒක ලංකාවේ නීතිගත කරලා තියෙන ඥානමය ප්‍රශ්නයක් නම් හෝමෝන් ප්‍රශ්නයක් නම් ඒකේ ඊතුරු හෝමෝන් ටික අරගෙන ඒකේ හරියටම අඳුරගෙන සායනික මනෝවිද්‍යාඥයෙක්ගේ සහතිකය සහ මනෝ වෛද්‍යවරයෙක්ගේ සහතිකය මත එයාගේ ජෙන්ඩර් එක වෙනස් කිරීමේ හැකියාව ලංකාවේ තියෙනවා. මෙන්න කරගන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. හැබැයි අර වගේ සමහර තැන්වලදී ප්‍රොමෝෂන් අපි දකිනවා කාන්තාවක් වීම ගැන ලොකුවටම පහත් කරලා කතා කරනවා. ඒතකොට එයාට ඒත්තු ගන්නවා පොඩි කායන අපි විතර පුරුදු කරා කියලා ඔබ කාන්තාවක් කියන විතර වඩ මේවා ගැන දුක් විඳින්න වෙනවා වඩ තමයි මේ වදන්න වෙනවා සලකන්න වෙනවා තමයි මේ පුරුෂයා කියන්නේ බොහොම නිදාස් පුද්ගලයෙක් පුරුෂයාට එහෙම ප්‍රශ්න නැහැ කියලා පුරුෂයා ගැන අභිමානයක් ඇති කරවන කාන්තාවක් වීම
ලොකු පීඩාසහගත දෙයක් කියලා එයාට ලොකු බලෙන් මොළුවට දැම්මොත් එහෙම සමහර විට එයාට ඇත්තටම ඒ කාන්තා ගතිය ඇති කරගෙන පිරිමි එක්ක මේක හොඳයි කියලා හිතෙන්න පුළුවන්. ඒක ඇර ජනකිත ප්‍රශ්නයක් නෙවෙයි. ඒක සමාජයේ විසින් බලාත්කාරයෙන් පැටලෙනවා. ඉතින් ඒ වගේ දේවල් වල පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් බොහොම භයානක සහ බොහොම පරිස්සමෙන් මේ සමාජයේ අපි ජීවත් වෙන්න ඕනේ කියලා ඔයගොල්ලෝ තේරෙන්නේ. අපේ ළමයි මේ සමාජය අපි අසලනවා කියලා පේනවා. ඉතින් ඔබට දෙන්න තියෙන ප්‍රධානම දේ ඔබට තීරණය කරන්න බෑ. ඔබගේ දරුවාට ඔබට හරි මේ ගැන යම්කිසි විද්‍යාත්මක දැනීමක් නැති මනෝවිද්‍යාත්මක දැනීමක් නැති මේ ටූල්ස් ගැන ඒ කියන්නේ මේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක ගැන මනබල යම්කිසි ටූල්ස් තියෙනවා. මේ වගේ තමයි අපි මනබල එක තීරණය කරන්න ඔබට කොච්චර කුමාරයක් තියෙනවද. එහෙම නැත්නම් කෙලින්ම තීරණය කරන්න හදිස්සි වෙන්න එපා. ඔබ මට මේක ජාන්මය ප්‍රශ්නයක් ඒ නිසා මට මේක සලකන්න. එහෙම නැත්නම් ඔයා තීරණය කරන්නත් එපා. අනිත් අය තීරණය කරන්නත් එපා. ජානමය ප්‍රශ්නයක් තියෙන එක දරුවෙක්ට පුතේ ඔයා ඔය ජානන ප්‍රශ්නන්නේ ඔක ඇබ්බැහිමක් මත තියෙන්නේ. ඒ නිසා ඔයා එකකින් මේ ඔයාට ප්‍රතිකාර ගන්න කියන ඔයාලා තීරණය කරන්න. ඒක හරියටම අපි තීරණය කරන්නේ ඒක. හොඳට සලකලා යාගේ ඉතිහාසය සහ යා කොහොමද ඒ ගැන මේ ඒ තාතර පතුනේ කියන හොඳට හොයලා බලලා අපි ඒක තීරණය කරන්නේ. ඉතින් ඒකට වඩාම හොඳ දේ තමයි ඔබ මේ වගේ තැනකට යොමු කරලා නිවැරදි මේ ගැන නිවැරදි අවබෝධයක් තියෙන තැනකට යොමු කරලා ඒකෙන් මනෝපදේශනය මනෝවෛද්‍ය වරේට හෝ එහෙම නැත්නම් මනෝවිද්‍යාඥයෙක්ට යොමු කරලා තමයි මේක පරීක්ෂා කරගන්න වෙන්නේ. ඉතින් මම හිතනවා ඔබට මේක ගැන දැනීමක් ඇති වුණා කියලා. ඉතින් මේක ගැන අනවශ්‍ය විදිහට සමාජයේ මේක කොහොමත් අපි කතා වුණ දෙයක් නෙවෙයි. කොහොමත් අපි තුල අපේ සමාජයේ තියෙන එකක්. ඉතින් මේක මේ කාලේ නම් තිබ්බා මේක රජ කාලෙත් තිබ්බා ඊට කලින්ම තිබ්බා. ඉතින් හැමදාම මේ සමාජයේ මේ විදිහට කොටසක් හිටියා. ඉතින් මේකන ඕගොල්ලෝ අනවශ්‍ය විදිහට මේක මේ ප්‍රජාව පහත හෙලන්න ඕ ඒක යටපත් කිරීමට ඕව අදහස් ගන්න එපා. ඒගොල්ලෝ අයිතිවාසිකමක් තියෙනවා මේකත් අපි වගේම අපි ඔබ වගේම ජීවත් විය යුතු පිරිසක්. ඒගොල්ලෝ අනුකම්පා කළ යුතුයි. ඒගොල්ලන්ගේ අයිතිවාසිකමක් තියෙනවා. ඒව රැක යුතුයි. අපි ඒක අනිවාර්යයෙන් බලන්න ඕනේ. ඒ වගේම මේක අනවශ්‍ය විදිහට ප්‍රචාරය කරලා අනවශ්‍ය විදිහට උරුප්පා දාලා මේකේ මේ தත්ත්වයට අනවශ්‍ය විදිහට සමාජ බලපෑම මගින් උතිනව මේ තත්ත්වයට මිනිස්සු පත් කිරීමට උත්සාහ නොකළ යුතුයි කියලා මතක් කරගන්න.